guys, අද අපි දෙන්න යන්නේ ලංකාවේ ලස්සන waterfall එකක් බලන්න. ඒකේ නම අසුපිනි ඇල්ල. මේක අපි බලන්න ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටියා. ගොඩක් කල් ඉඳන් plan කරා. අද තමයි finally එන්න පුළුවන් වුණේ. වීඩියෝ එකේ road එක, travel experience එක, waterfall view එක, tips of home share කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගමන පටන් ගත්තේ උදේම. වෙදර් එකත් perfect. අපි නේද යන්න තියෙන්නේ අරනායක දෙයියන්ගල හරහා. රෝඩ් එක දෙපැත්තෙම ලස්සන green view එකක් තිබුණා. මේ යන පාරේ drive කරන එක relaxing experience එකක්. especially turns වලින් යනකොට පල්ලෙහා green view එක ලස්සනට පේනවා. අපි ආපු පාරේ සමහර තැන්වල road එක ගොඩක් narrow. ඒ නිසා අපි slowly drive කරගෙන එන්න ඕන වුණා. ඔයගොල්ලෝ යනවා be careful. ඉතින් කාලෙක වගේ ආවොත් නම් පාර ටිකක් slippery වෙන්නත් පුළුවන් කියලා හිතනවා. travel එකේ best part එක destination එක විතරක්ම නෙවෙයි. road එකේ ආපු ඒ memories එක අපි ගොඩක් enjoy කරා. මේ තියෙන view point එකට වටේම පේන විදිහ ඇත්තට හරි ලස්සනයි. අල්තින අසුපිනි ඇල්ල ඇති. ලස්සනයි නේද? හස්බන්ඩ් කියනවා ඒක දුරට පේන්නේ නයන්ගේ පෙනයක් වගේලු. මට නම් එහෙම හිතුන්නේ නැහැ. මට පේන්නේ කාගේ හරි කොණ්ඩයක් වගේ. waterfall එකේ water flow එක super powerful. finally අපි එතනට ආවා. first look එක දැක්කම අතරම wow කියලා හිතුණා. කැමරා එකෙන් fully beauty එක capture වෙන්නේ නැහැ කියලා හිතෙනවා මට. මොකද ඇස් වලින් බලද්දී ඇත්තටම ගොඩක් ලස්සනයි. වීඩියෝ එක දිගටම බලන්න. ඔයාලත් මේ වගේ ලස්සන තැන් ගැන දන්නවනම් පහලින් කමෙන්ට් කරන් යන්න. water sound එකත් එක්ක මෙතන atmosphere එක next level. ඊට පස්සේ අපි මෙතනින් නානවා කියලා decide කරා. places වලට එද්දී mind එක fully relax වෙනවා. අපි ගොඩක් stress එකත් එක්ක වැඩ කරන නිසා මේ වගේ change එකක් තියෙන එක ගොඩක් හොඳයි. අදම නැත්නම් අපි බොහෝ අපි ගොඩක් වෙලා වන්දිනවා. අපි කවුරුත් ගොඩක් වෙලා එතන මම enjoy කරා. හරියට මේක plan කරනවා නම් පොඩි tips ටිකක් දෙන්නම්. morning time එකට එන එක තමයි best. rainy days වල එනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. extra
එක්ස්ට්‍රා ක්ලෝස් අනිවාර්යෙන් අරන් එන්න. මොකද එතක අපි නානවා නම් අනිවාර්යෙන්ම එක්ස්ට්‍රා ක්ලෝස් ඕන. ස්ලිපර්ස් වලට ඇත්තටම ෂූස් තමයි හොඳ. අනිත් එක තමයි අපි ගියා වගේම මේ තැන් පිරිසිදුව තියලා එන්නත් වග බලන්න. මෙතන ලස්සනයි කියලා ඔයගොල්ලන්ටත් හිතෙනවා නම් ලයික් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් ලස්සන තැනක අපි ආයෙත් හම්බ වෙමු. TNW Diaries subscribe කරලා තියාගන්න.